පරීක්ෂණය සඳහා ABC යන උෂ්ණත්වමාන තුනක් ඇත. ඒ කියන්නේ ඍණ 10 ධන 250. අම්මෝ ඒ කියන්නේ ලොකු උෂ්ණත්ව සෙල්සියස් 200 ටිකිට් 150 ඒ වගේ එකක්. දැන් අපි හිතමු තෙල් තාච්චි එක අපි මොනවා හරි කැවුම් හදනවා. තෙල් තාච්චියේ උෂ්ණත්වය යනවා සෙල්සියස් 150. ඒ වගේ එකකට නම් හොඳයි ඒ උෂ්ණත්වමානය. ඍණ 10 ධන 110. ඍණ 10 60. ඉතින් අපි පුළුවන් තරම් අපිට ඕන උෂ්ණත්වය මැනගන්න පුළුවන් පරාසය අඩු එකක් ගන්න ඕනේ. එතකොට සංවේදී බව වැඩි. එහෙම නැත්නම් යාගේ දශම ගණන් තියෙනවා. කුඩා උෂ්ණත්ව වෙනසවල් මනින්න පුළුවන්. ඉතින් මෙන්න මේක උපරිමයේ ඕන සෙල්සියස් 40කට වගේ රත් වෙයි. ඊට වඩා රත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ Qට හොඳයි. අපෙන් අහනවා P සඳහා භාවිතා කළ යුත්තේ මොකක්ද? P කියන්නේ මේක. ඒක උපරිමයේ සෙල්සියස් 100ට රත් වෙමින් ජලයේදී තියෙන්නේ. නේද? හොඳට පීඩනයේ වැඩි ප්‍රදේශයක් ආවොත් පොඩ්ඩක් තව 105ට විතර රත් වෙයි. හරිද? එහෙම ප්‍රදේශයක් අපිට අහු වෙන්නේ ගන්න. පීඩනයේ අඩු ප්‍රදේශ නම් තියෙන කඳුකර ප්‍රදේශවල. ඒතර සෙල්සියස් 95 96 දී ජලය නැටයි. එහෙමනම් මේ P සඳහා හොඳයි ඍණ 10 සිට ධන 110යි. ඔන්න ඕක හොඳයි. අය වෙන මොකුත් උත්තරයක් නම් ගැලපෙන්නේ නැහැ වගේ. Q සෙල්සියස් 40ට වඩා නම් රත් වෙන එකක් නැහැ. ඒ නිසා එතනට හොඳයි ඍණ 10 සිට සෙල්සියස් 60 දක්වා උෂ්ණත්වමානය. හරිද? දැන් මේ වගේ අපිට ගැලපෙන උෂ්ණත්වමානය අපි තෝරගන්න ඕනේ.